කොහොමද කට්ටිය අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා ඩීට්‍රේඩ YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට ගන්න තියෙන්නේ තවත් එක අලුත්ම අලුත් ස්ට්‍රැටජි වීඩියෝ ගන්නන් නෙමෙයි. ඔයා ට්‍රේඩ් කරනවා නම් ඔයා බයිනට වෙන්න ඕන Binance එහෙම නැත්නම් අපි Forex ගත්තොත් මොන ඔයාගේ ඔළුවත් එක්ක වැඩ කරනවා නම් විශේෂයෙන්ම ට්‍රේඩින් වගේ දෙයක් කරනවා අනිවාර්යෙන් ඔයාගේ ඔළුව පාවිච්චි කරන දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් කරනවා නම් ඔයා දැනගෙන ඉන්න ඕන රූල්ස් එහෙම නැත්නම් නීති ගෝල්ඩන් රූල්ස් ගැන එහෙම නැත්නම් රත්තරන් නීති ගැන කතා කරන්නයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකට මගේ අත්දැකීමුත් එකතු වුණා ඒක ගොඩක්ම මේ වීඩියෝ කරන්න හේතු වුණේ. හරි. ඉතින් මුලින්ම මම ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එක බලනකොට. මොකද සාමාන්‍යයෙන් වීඩියෝ එකක් දැම්ම ගමන් කට්ටිය බලාපොරොත්තු වෙන ස්ට්‍රැටජි වීඩියෝ එකක් එහෙම නැත්නම් මොකක් හරි ඒ වගේ දෙයක්. ඉතින් මේ වගේ එකක් බලන කට්ටිය ගොඩක් අඩුයි. ඒ කියන්නේ මං විශ්වාස කරන්නේ මේ වගේ වීඩියෝ එකක් බලනවා කියනවා ඇත්තටම හරි උනන්දුවක් තියෙන කෙනෙක් මේ වැඩේ කොට දාගන්න. ඉතින් ඔයාලට මං සුබ පතනවා සහ thank you very much මේ වීඩියෝ එක බලනකොට. හරි. ගත්තොත් මෙතන මම කිව්වාගේ ගෝල්ඩන් රූල්ස් 8ක් තියෙනවා. රූල්ස් 8ක් තියෙනවා මෙතන. ඉතින් ඔයා මේ 8 හරියට පිළිපැද්දොත් මේ 8ත් එක්ක හරියට ඔයා ගනුදෙනු කරොත් ඔයාට මේකේ ලොවෙත් මැච් එකක් නම් ගහන්න පුළුවන් පුතේ. හරි. පළවෙනි එක තියෙනවා ඔයාගේ ට්‍රේඩින් ප්ලෑන් එක පාවිච්චි කරන්න කියලා. ඒ වගේම දෙවෙනි එකේ තියෙනවා ඔයා මේ ට්‍රේඩින් කියන්නේ මේක බිස්නස් එකක් විදිහට මේක හරියට කරන් යන්න කියලා. ඒ වගේම මාකට් එක හොඳට ස්ටඩි කරන්න, මාකට් එක අධ්‍යයනය කරන්න, මාකට් එක ඉගෙන ගන්න කියලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ඔයාට රිස්ක් එකක් ගන්න පුළුවන් දේවල් විතරක් මේ මාකට් එක අස්සේ කරන්න කියලා තියෙනවා. ඔයාට හැකියාව තියෙන දිගෙන් දැන් මම ඩොලර් 100ක් දාන ස්ටේක් එක නෙමෙයි වදාන්න. අපි ඒක ඉස්සරහට කතා කරමු one by one. ඒ වගේම ඔයා වගේ ලිමිටේෂන් ගැන දැනන් ඉන්න ඕන. ඔයාගේ නැවතීම ගැන ඔයා දැනන් ඉන්න ඕන. ඒ වගේම ඔයා ඔලුව පාවිච්චි කරලා වැඩේ කරන්න ඕනේ. කෙටිම කිව්වොත් ඔයා ඔලුව පාවිච්චි කරලා මේ වැඩේ කරන්න ඕන. ඒ වගේම කුණු වෙන්න එපා, ලෝභ වෙන්න එපා, මසුරු වෙන්න එපා. අන්තිම එක තමයි මේක මම highlight කරලම තියෙන්නේ, බ්ලඩ් කරලම තියෙන්නේ මේක තමයි ඉම්පෝර්ටන්ට්ම රූල් එක. never be emotional. හැඟීම් බර වෙන්න එපා. හරි එහෙනම්. අපි මුලින්ම කතා කරමු. පළවෙනි රූල් එක තමයි always use a trading plan. ඒ කියන්නේ මොකද්ද? මේක ඇවිල්ලා ස්ටේක් එකක් දැම්ම කියලා එකපාර ප්‍රොෆිට් එකක් කරකයි මේකයි එහෙම සෙල්ලමක් නෙමෙයි මේක. මේකවා ප්ලෑන් කරලා කරන්න ඕන ගේමක්. මොකද බයිනරි එක එහෙම නැත්නම් එයාලා වැඩ කරන්නේ එයාලා ප්ලෑන් එක කරන අපිත් අනිවාර්යෙන් අපි ප්ලෑන් එකට වැඩ කරන්න ඕනේ. ඔයාට ප්ලෑන් එකක් හදන්න බෑ කියන්නේ ඔයා එතනම ෆේල්. ඔයාට මේ වැඩේ ප්ලෑන් කරලා කරන්න බෑ කියන්නේ මං කියන්නේ හැමදේම. මං කියන්නේ ඔයා ට්‍රේඩ් කරන එක නෙමෙයි ඔයා ඩෙමෝ එකේ ප්‍රැක්ටිස් කරන එක හරි. ඔයා ප්ලෑන් එකක් නැතුව හරි ජර්නල් එකට හරියට මේ වැඩේ කරනවා නම් විතරයි ඔයාට මේක කරන්න පුළුවන්. මේක ඉම්පෝර්ටන්ට් රූල් එකක්. always use a trading plan. අනිවාර්යෙන් ඔයා ට්‍රේඩ් කරනවා නම් ඔයා ප්ලෑන් එකක් ඇතුව මේ වැඩේ කරන්න. නැත්නම් මාටින්ගේ යූස් කරලා මේ වැඩේ කරන්න ගියා කියනවා විනාඩි ගානට account wash කරගන්න අත්දැකීමෙන් කියන්නේ. මගෙත් අත්දැකීම් තියෙනවා. හරි ප්ලෑන් එකක් නැතුව දවසට හරි දවසට මෙච්චරක් වෙනවා කියලා ඔහොම යනවා. ඊට පස්සේ මම ලොස් වෙනවා. දැන් හිතන්න මම එක්සැම්පල් මම ඩොලර් 10ක් දාලා හිතනවා හරි මම අද දවසට මේක ඩොලර් 15ක් කරනවා. ඔන්න ඔළුවේ දැන් ඔළුවේ ප්ලෑන් එකක් තියෙනවා. ඒක හරි පැහැදිලි ප්ලෑන් එකක් නෙමෙයි. ට්‍රේඩ් එකක් දානවා, ලොස් වෙනවා, වින් කරනවා, ලොස් වෙනවා. ඔන්න විදිහට රොක් කැරෙක් සර්කල් එක යනවා. මගේ ප්ලෑන් එක නෑ. හරි ඒක ස්ටේක් එක කවර් කරනවා, මාටින්ගෙල් ඇප්ලයි කරනවා, කොහොම හරි ලොස් වෙනවා. එහෙනම් අපි ඒකට මෙන්න මේ වගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් පාවිච්චි කරනවා. ඒ වගේම ට්‍රේඩින් මැනේජ්මන්ට් ප්ලෑන් පාවිච්චි කරනවා. ඉතින් මේ දේවල් එක්ක ඔයාලා අපේ මේ පළවෙනි රූල් එක කම්ප්ලීට් කරගන්න පුළුවන්. නැත්නම් පළවෙනි රූල් එක පිළිපදින්න පුළුවන් මේ වගේ මනි මැනේජ්මන්ට් එකක් වගේම ට්‍රේඩින් මැනේජ්මන්ට් එකක් ඔයා පාවිච්චි කරනවා නම් ඔයාගේ ට්‍රේඩින් වැඩ කටයුතු වලට. ඒ වගේ මතක් කරන්න ඕන මං වීඩියෝ කෝස් එකක් හදන් යනවා. දැන් මේක එළියට දෙන්න වෙන එකක් නැහැ. ඉතින් පොඩි ඔයාලගේ පුළුවන් ගණනකට ගන්න පුළුවන් පොඩි වීඩියෝ කෝස් එකක් මම හදන්නේ. හැමදේම මේක ඇතුලේ තියෙනවා A to Z. ඉතින් අය බලමු ඉස්සරහට. 2 trading like a business. මේ මොකද්ද මේ කියන්නේ?
මේක ඇවිල්ල සෙල්ලමක් නෙමේ කියලා මේ සරලවම කෙටියෙන්ම කියන්නේ මේ ට්‍රේඩ් කරනවා කියන්න මචන් සෙල්ලමක් නෙමේ මේ කැල්ල මේ සාමාන දැ මේ බිස්නසයක් කියන බඳ බිස්නසයක් කියන පටන්ගන්න හරිය මාරුයි ඇත්තම සන්දරේ බිස්නසයක් පටන්ගන්න මචන් එන මාරුයි පොඩිගෙට විස්නසය පටන්ගන්න මාරුයි යමක්කමක් නැතිකට මුත් දැනවන්න තිල බිස්නසය පටන්ගන්න මාරුයි හැබැයි මචන් මේකට වෙල්ලවා ඩොල දහයක් දාගන්නක ලොකුගේමක් නෙමේ කවුන්ට හදන ලොකුගේමක් නෙමේ ඒක තින සිම්පල්ල ඉන්න මාමය වෙලාවට කරන්න මොනා දන කම්පිට ගිසර ඉඳගත්තා ස්ටේක්ක මෙහම දම මවස් පැඩ්ඩ ගම කර වැඩි කරයි ලොස්ටෝ වින්නෝ ලොස් වැඩි කරයි එහෙමනම මේ බිස්නස්ය මේක මෙන්න මේගේ පොඩි ළමයි කරන්න සෙල්ලමක් නෙමේ ඒවගේ මේ ගැම්ලින්නයකුත් නෙමේ මේක ඇවිල්ල රියල්ම බිස්නස්ය ට්‍රේඩිං කියන බිස්නස්ය ට්‍රේඩ් කරලා සන්ඩපස ජීවත මිස ඕන තරන්න ඉන්න සිර්සියක්ම ටයිට් කරලා එක බිස්නස් එක හරියට ඔළුවටරං හරියට ඩිසිපලින්න එක මේ වැඩ කරු තිතරයිවට මේ වැඩ කරන්න පුළුවන් මෙන්න යගේ ට්‍රේඩිංගන් බිස්නස් හොඳ මතිගන්න ට්‍රේඩිංගන් සෙල්ලමක් නේ ටඩිගන ග්‍රම්බිල් නේ ටඩිංගන චූට් ලමයි කරන කන්නමේ වාරුත් දහට අඩුවන කරුණා කළ මේ වැඩ කරන්නත් එපා මේ මම කියන්නවා ලොක්ුව මට වඩා හවෝ මාරි වාගේ ජීවිතවා ඉක්මට අඩියත් කියනෙක් ගන්න මේ මං කියන්නේ වාඩරුත් දහට වෙනවා ඉගෙන ගන්න පස්ස මෙතැන් එන්න පුළුවන් මේ බිස්නස්යක් මේක හරියට මොලෙන් ගහන ඕන මැච්ච එක හරි ඊට පස් ස්ටඩිද මාකට මේ මොකක්ද මේ කියන්නේ අපි ගොඩක් කලාට මාකට්ටයට ගියාට පස්සේ අපි ගොඩක් කලාට කරන දේ තමා මාකට්ට කර යනවා හරි අප ඉන්ඩිකේටස් නං ඒටික දම්මයි සපෝට සිස්ටන්ටික් ගෑව වැඩේ හරි ඔන්න දැන් ඉන්ටරක්ට ඩුන්ගර ඉට ගන්න මේ කැන්ඩල එක මොකක්ද හැදෙන්ට යන්න මොකක්ද මේ මාකටේ කලින් වෙලා තියන මොකක්දන ජීතර බලන්න ගොඩක් කරට පිලොස්ට හේතුවක් එක මහිතන මංකෙද තේරනති කියලා අපි ගී ගමන් අරමය කරගත දම්ම දම්ම ඉන්ඩිකේටස්ටික දම්ම හර මෙහම රයිසන් පෝලි ගත්තා ස්ටේක්ය මෙහම දම්ම කොල් පෙස් කර ට්‍රඩි කරෙන්ඩුන නිකමට විනාඩි අඩුම මම කියන්නවා මාකටේ දැ මිනිටේට් කරන ගොඩ කරම මිටේට් කන කතා කරන්න කරනවනම් අඩුම අපි ගොඩක් කරන්න කැනල බලන්න අනුව පැයකින් කැනල් හැටක්වත් ආපස්සට බලන්න මෙයා මේ මොකක්ද වෙලා තියෙන කියම රේජින්ද කියල තියෙන අප්‍රෙන්ඩ හෙද මෙයා ඩවන්ටන්ඩ හෙද කියල තියෙන්නේ එක බන්ඩේ වගේම අපිම ටික් ට්‍රේඩිං හෙමනත්තන් ඩිටේඩිංක නොන පොඩ්ඩක් එල්ඩස් එක තන මාර්වෙන භාරක්ෂයටයක් බලන් ඉන්න මේ ස්මූති දෙර යනවාද කියලා අනිවාරය මීට ඔය ඔක්කොම කරින් මේකන හොඳ ඉගෙන ගන්න ඕන තරන්වන ෆ්‍රීසස් තියෙන අඩ YouTube එක තියෙනවා කෝසස් තියෙනවා ඕන තරන් දෙවල් තැන්තිය නවාට කරගන්න YouTube එක වට ගොඩක් දෙවල කරගන්න තියෙනවා මුලින්ම ඉගෙන ගන්න ගද මුලින් මේක ලර්න් කරන්න ඊට පස් මෙන්න විදිට එල්ලකරුව ඩ්‍රොප් කරලවට මේකෙන් ඒර්න් කරන්න පුළුවන් ඔයා මුලින්ම මේකෙන් ඒර්න් කරන්න ඩාවත් අන්තිම ලර්න් කරන්නෙත් නෑ ඒර්න් කරන්නෙත් නෑ වා මේක තැල්ල දානවා ඔයා මුලින්ම මේක හොඳ ලර්න් කරන්න ඊට පස් වට පුළුවන් මේක ඒර්න් කරන්න හරි රිස්ක් වට්යකැන් මේ මොකක්ද මේ කියන්නේ වාට දරාගණ්ඩ පුළුවන් දෙයක් දරාගන්න පුළන් ස්ටේක්යක් දරාගණ්ඩ පුළුවන් විදිිය දෙයක් මේ මාකට ඇතුර කරන්න ඉගෙන් සාමාන්‍යයෙන් අපි ටඩිම් ප්ලෑන්යක් එක් යනවනම් සාමාන්‍යෙන් අපේ දවසට එකකවුන්ට එක අප කරන්න 100%යි ඩොල 50ක් තින කවුන්ට්ඩයකින් 105ක් කියන පොඩි ගානක් ඒකෙත්තව 105ක්වන්න රිස් කරන කැපිටල්ල වෙල තාව චූඩි ගාන දරාගන්න පුළුවන් අනිවාරෙන් වා මේක නාය වෙලාවත් එහෙම නැත්තං පොලිටගත්ත සල්ලිවත් කයට දෙන්න දින සල්ලිවත් නැත්තවා හරි අමාරුවෙන් ඉතුරු කරගත්ත වගේ වැදගත් වැඩකරදින සල්ලිවත් මේක දාන්නන්න එපා මේක පට්ට රිස්කි ඊළඟ විනාඩිය වෙන්න මොකක්ද කියන්න කාටවත් සක්කරයටත් බෑ මොකක් දිර විනාඩි වෙන්න කියන්න ඉන්ඩිකේට නෙමේවා කවුරු කොහම කරලා මොනා දැම්මත් ඊළඟ තප්පට හරිටම කියන්න කාටවත් බෑ මේක එම කියන පුලන මේ කරු ලොස්ට නෑනේ මේක ඉගෙනගන්න වත් ලොස්ටන මේකෙද මත් ලොස්ටනවා හරිස්කි වැඩක් මේක මේ රිස්්ටික අඩු කරගෙන වැඩ කරන්න තම අපිට ගන්න ඕනේ එකතම අප මේ උගන්නන්නේ
ඉන්ද ස්ටේක ගොඩකට ස්ටේක ඇත්තක් මේ වැඩේ වෙන්න වට දරාගන පුළන් ස්ටේක් ඇදන්න එකන් හිතන් ඩොල විසත්තින කවුන්ටයකින් වා ඩොල දහක ට්‍රේඩ් ඇද්දා ලෙකවා ලොස්ටුනා කියන්නේ ඒක අනිවාරෙන් වන දරාගන්න ම සිකට 50 වගේ එකකවන්ටෙන් වාට යනවා ඩොල දහයක් කියන්න රුපියල් 3000 ලංකා සල්ලි ලින්ක දාකරු අල්ලොක් ගාන එක ඉන්න ඔයාට දරාගන්න පුළුවන් ගන මේක රිස් කරන්න යගේ මා යම්කිසි අවස්ථාකවා ලොස්ටු නොත් වාමකට හේතුම කත කියලවන්න ඇයිමම ලොස්ටුනේ වාම රිස්කයක් කරන් කරපු වැඩ මෝසල්වෙන් ලෙවා වාට දරාගන්න පුළුවන් ස්ටේක්යක් වට දරාගන්න පුළුවන් ගානක් මේකට ඉස් කරන්න මේක ප්‍රිස්කයක් තියෙන දෙයක් රිස්ක එක අඩු කරගෙන තමයි අප වැඩ කරන්න ඕන නොවෙන් ස්ටොක් ට්‍රේඩින් වා දැනගන්න ඕන ඔයාගේ ලිමිටේෂන් මොනද කියලා දැන් පාත රූපවාට දාලා තියෙන ෆොටෝ එක මේක නිකම්ම රතිකවලට අපට එක මෙතිරන්න මනුස්්‍යය බීගන බීගන ඇය ලිමිටේෂන් එක දන්නතුව ගොඩක් කලාට මෙතන මේ මෙයා බොන එකයි වා රේට් ලොස්ට ලොස්ටලවා එතන ඉන්න සයික වගේ ඔදන්නගේ ඔළු දෙක එකයි මුකද මේ බීගන මනුස්සයා මෙයාගේ ඔළුවට ඩොපමින්න එනවත් එක්ක මෙයා දන්න මම මෙතේ නවත්න ඕන කියලා අන්න ඒ වගේමයි ඔයත් ඔයාගේ ලිමිටේෂන් එකක් දැන්නතු ට්‍රේඩ් කරනවා නම් ඔයත් වගේ නැවතීමේ තිත තියන්න නැතුවා නැවතෙන් ඕන තැන දන්නතුවා ට්‍රේඩ් කරනවා නම් එක හරි වැරදි එක ඔයා ඔයාටම කරගන්න ලොකූ පාඩුව අන්නේ හින්දා ඔයා දැනගන්න ඕන මං මේ සෙෂන් එක අද මේ ගනි නවත්තනවා ප්ලෑන් එකකයි මුලින්ම කිව්වනේ ඕල්වේ සිවස ට්‍රේඩිම් ප්ලෑන් කියලා මේක හරි ප්ලෑන් එක රනම් මෙතනතිව දැනගන්න ඕන යනවනම් වාට පොඩි පැත්තෙන් පොඩි සංඥාවත් දෙෙන පොඩි ඉංගියත් දෙෙන මේක නවත්තහන් කියලා ප්ලෑන්න තියෙනවනවාට ඔයාගේ ලිමිටේෂන් එක හරිදන ට්‍රේඩ් කරන්න ඕන දවතරම හරි දවතරම රිස්කන් ඩොල පහයිනම් පහන් ඉරුණට පස්ස දන්න කවන්ට ඩොල පණහත් තියෙනවා ඩොල පහක් ලොස්ටුන හදැන් 45 තියෙන හරි ම මෙතනගේ ට්‍රේඩ් කරන්න නැහැ කෙලින්ම මේ කෙලිම් කලෝස් කරල දාන්න පටෆෝර්ම කලෝස් කල මසින්න සට්ඩවන් කළ දාන්න කිසි ප්‍රශ්නයන්න ඔයා වගේ ලිමිටේෂන දරගන්න ද හිතන්න ඇත්තන් අපි ධනද මේ බොන්්ඩගේ අනුස්සකනකම් මෙතන උදාහරණයටම දැ මෙයා මෙතන බීලබිල මෑ ඉම්ටේෂන ඇතු මෙයා මත්තෙලා හොඳට මෙයා දන්න මෙයා මොකක්ද කරන්න කියලා ඉබැඩි තම අඩත් වෙන්නේ අන්දිවට පහුදාට බලත්තමවා දැනගන්න අම්මට තිර ඔක්කොම ඉවරයි කියන එක හිද අනිවාරයෙන්ම ඔයාගේ ලිමිටේෂන් දන මේ ට්‍රේඩ් කරන්න ඉකට තම ටඩි ප්ලෑන්ක් කියල පාවිච්චි කරන්න දසිව හෙඩ් මේ මොකක්ද මේ කියන්නේ මං කලින්කිව එකමයි වා මුලින්ම ගොඩක් කලාටවා එකවා ට්‍රේඩිං වි කෝපන් කරගන්නවා ඉන්ඩිකේටස්ටික හල්ලාගෙන යනවා සපෝට සිස්නටික හලාගෙනවා හරි එන්ට වෙනවා කියල එන්ට වෙනවා සමයටවා රයිස් කර ඉන්ටනි ෆෝල් එකට ෆෝල් ගනට එන්ටෙන් රයිස් එකට එවනත්තන් 2 මිනිත් දානන වදා තින 5 මිනිට් එකට චිස්ටේකේ 10 දානට වදා තියෙන 100 වගේ කලබල වෙන දේවල් අපේ ගොඩක්ලාට වෙනවා සමට හරි දැම්මයා දැන් අපි දැනගත්තොත් මෙතන විනිසයාරක තියෙන දැන් ඔතන අපි බලහිත නො රෙඩ්ලයින්න කොසුන ගමන් හරිමන් ගත්ත කියල ගන්න පුලන් ලවට රෙඩ්ලයින්න කොසුනා නැතිවෙන්න පුළුවන් යට ක්‍රීන් ලයින් එක කොසුනගේ ලක පික පර හරිදම ඩවන්ගේ ට්‍රේඩ්ඩ ගන්න පුළුවන් මම ඉන්ඩිකෙට ගැන මුත් කියනේ වාට අවබෝධ දෙන්න කතා කරන්නේ දැන්වාට පේන හරි පැහදිල මෙතන යම කොස්සීම කරන මේ උඩර ගිල්ල තියෙනවා කියලා හරියටම කලබලවෙල් නොවී වැඩ කරන්න වාගේ ස්ටේක් එක ඒගන හොඳට සැරිමත්න්න වාකරන් ටික්ටඩින්ද වාකරන්න මිනිට කිය හොඳර කල්පනන මටත් වෙලා තියෙනවා මලටම 5 මිනිට් දාන්නනක ම 5 ටික් දාල තියෙනවා ලොස්ටලා තියෙනවා හරි පරිස්සයෙන් වැඩ කරන්න වගේ ඔලු පාවිච්චි කරන්න හරිමතනින් හරි ට්‍රේඩ් එක හරි විදිහට ගන්න මේක ඔපචුනිටි ඕන තරම් තියෙනවා ඉන්ට්‍රිස් ඕන තරම් තියෙනවා හැබැයි වාගා තියෙන ඩොලර් 10යි වෙන්න පුළුවන් වගේ රිස්ක් කැපිටල් ඩොලර් 5යි වෙන්න පුළුවන් වා දවසක් ගන්න ට්‍රේඩ් 6යි වෙන්න පුළුවන් ට්‍රේඩ් 3යි වෙන්න පුළුවන් එච්චරයි මේක අසේ එන්ට්‍රිස් 1000ක් ආවත් ඔයා කැපිටල් එක තියෙන මෙච්චර නම් ඔයා ගන්න පුළුවන් මෙච්චර ඒවා ට්‍රේඩ්
හරිටේ කල්පනා කරගන්න ඇත්තන්වට පස්සේ තියෙන ලොකු පස්සම විතරවට ඉතුර වෙන්නේ ඊට පස්සට don't be greedy කෑදර වෙන්න එපා මේක කෑලි දෙකක් තියෙන මන්දක්න තිර මත එකක් ඇවිල්ලා අපි ස්ටේක්කර කෑදරයි අපි ස්ටේක්කර අපි ලෝබයි එමගත්ද හරි පැහැදිලි වාත්කම තින මේ සල්ල තිරන මාත්කම තින මේක මන්දන සල්ලි නැති කරන්න ස්ටේක්කර අපි ලෝබෙනවා අපි එන්ට්‍රීවල්ට අපි ලෝබෙනවා ඒ කියන්නේ ඉන්ද්‍රියස් දැක්ක ගමන් ඉන්ඩිගේටේ ක්‍රොස්සුන ගමන් මොකෝ හිතන්න අපි කෙලින්ම එතැන්ට කියලා ට්‍රේඩ්ඩක පචස් කරනවා අපි ගොඩක්කාටේ වැරද්ද කරනවා පස්සේ තමයිත නම්මට සිට මෙයා කැපිල නෑන හරියට මේ කැන්ඩලක මොකර හැම එකක් ඇවිල්ලා තියෙන මේක හමන එකක් ඇවිල්ලා තියෙන්නේ මේක බුලිස් පැට්නයක් මෙතන තියෙන්නේ ඒක කලික්වෙන්න පස ටේඩ්ඩක් ගත්තන ලොස්ටනට පස්සේ කලික්වෙන්නේ ඒ හින්දා වාගේ ස්ටේකර කෑදර වෙන්නත් එබා මොකද මේකවා රිස් බා දනන්දාපි ගන්න ස්ටේකර කෑදර වෙන්නත් එපා ඉන්ට්‍රීට කෑදර වෙන්නත් එපා ඔබ චුන්ඩි සොන දනන් තියෙනවා එහින්ද කෑදර වෙන්න එපා හරි අටවෙනි එක මේක තමා මං කියන්නේ ගෝල්ඩ රෝල් වල තියෙන ඩයමන් රෝල් එක රත්තරංගස තියෙන මැනික තමයි මේක නෙවබී මෝසනල් මේ ගැන කතා කරනවා නම් මංහිතන්න මේ ප්‍රසන්ටේජ්ජක මත මේ වීඩියක මත මේ ටයිම් එකමට මති ඉතිං අපි මේක ඊළඟ වීඩියෙන් කතා කරු මොකද මේක ගොඩා කතා කළ යුතු මාතෘකාවක් අපේ කට්ටිය හැම දේම කරන්න ඇවිලට ප්ලෑන් එක හරිටයි බැලුවොත් මුලින්දම් බැලුවොත් ප්ලෑන්යක් ගහන් ඇවිලා බිස්නස්සයක් විදිර කරලා මාගට්ට ස්ටඩි කරලා රිස්කන ගන්නපුන කැපටල්ලක් යස් කරලා හරි නැතැනි නවත්තනවා කියල හිතාගන ඔොළු පාවිච්චි කරලා වැඩ කරලා ලෝබෙන්න්නතු වැඩ කරලා අනාගන්න මෙන්න මේ හැඟීම එක මේක තුනයි තියෙන්නේ මේකස්ස අපිට දැන හැඟීම් තුනයි තියෙන්නේ වාට මේ සතුර දැන්න වාට මේක දුක දැනෙනවා වාට මේකේ තරහායන ඔය තුන තම මේ කරගන්නේ ඉතිං මේ ගැන කතා කරන්න මේ ටයිම් එක මට මදි ඉතිං අපි ළඟ විඩගෙන් මේකන කතා කරම ඕන්න මික මේටක ඉන්ටස්න අනිවර යටින් කමෙන්ට ඇදන්න නෙක් විඩික දෙන්න කියලා ඉමෝෂන කන දෙන්න කියලා හරි එනම් ගොඩක් ස්තුති මේ විඩක් බැලුවට මේ විඩක හොඳක රිතරන අනිවාර මගේ යාලුන්ටත් සය කරන්න වගට එට්කන යාලට සය කරන්න හැමෝටම හෙනම් ජයවේවා ඒවගේම වලගේ ඉදි ට්‍රේඩිං සතිර ඉදි ට්‍රේඩිං වලකට යුතු ටික හරි පිළිවෙල්ට හරියටම හොඳටම හරි විනයක් ඇතිව ඩිසිප්‍රීනයක් ඇතිව කරගණ්ඩ හම්බෙන්න්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you very much.